Hello fans, ඉතින් අද අපි බලන්න යන්නේ Dragon Ball Z episode 25 and 6. ඉතින් ඔයගොල්ලෝ තාමත් මේ series එකක episode එකක්වත් බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න එන්න. මේ channel එකේ playlist එකක් තියෙනවා. නැත්නම් ඔයගලන්ට මේ series එක වැඩි තේරෙන එකක් නැහැ. ඉතින් videos දාන්න නම් පොඩ්ඩක් පරක් වුණා. අපේ ඉස්කෝලේ exam එකක් තිබ්බා. මම හිතුවේ exam එක 27 වගේ තියෙයි කියලා. ඒ වුණාට ඔන්න එක පාට group එකට timetable එක දාලා තිබ්බා. දැන් නම් exam ඉවරයි. ඒක හින්දා මම videos පුළුවන් තරම් ඉක්මනට දාන්න. ඉතාලත් වැඩි කතා නැතුව අද එපිසෝඩ් එක බලමු. මේ එපිසෝඩ් එක පටන් ගද්දී අපේ සී ෆයිටර්ස්ලා බය වෙලා නෙපා දිහා බලන් ඉන්නවා. කලින් එපිසෝඩ් එක බැලුවා නම් මතක ඇති චත්සු අපේ කට්ටිය බේර ගන්න ඕනි හින්දා එයාගේම ජීවිතේ සැක්‍රිෆයිස් කරා. ඒ වුණත් ඉතින් නෙපා තාම මැරිලා නැහැ. ඩිලන් කියනවා පිකලෝ අපි දැන් යන්න පුළුවන් වෙලාවේ යන් අපිට කොහෙත්ම මේගොල්ලන්ව නම් මරන්න වෙන්නේ නැහැ කියලා. පිකලෝ කියනවා මෙහෙම්ම ඉන්න ක්‍රීලන් අපි මෙතෙන්ට ආව හේතුවක් අනුව ඉතින් අමාරු වෙන්න කියලා. කියනවා දැන් හොදටම ඇති මේක ඔයා වෙනුවෙන් සත්සු කියලා. එයා නෙපාට ඇටැක් කරන්න යනවා. ටියන් කොච්චර නෙපාට ගහන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. නෙපා ඒ හැම එකම ඩොජ් කරනවා. ඒ වුණාට නෙපා ඇටැක් කරන්න අරගෙන පාරවල් දෙකයි ගහන්නේ ටියන් බිම වැදගෙන වැටෙනවා. ඉතින් ටියන්ට උදව් කරන්න කියලා ක්‍රීලනුත් දුවන් යන්න හදද්දී පිකොලෝ කියනවා දැන් නෙපා ටියන්ට ඇටැක් කරන්න ගානි. එතකොට තමයි අපිට ඇටැක් කරන්න හොඳම වෙලාව කියලා. ඔයා දැම්මම යන්න එපා කියනවා. පිකොලෝ ගෝහන්ගෙනුත් අහනවා ඔයාට තේරුණාද කියලා. ඒ වුණාට පිටිපස්සේ ඉඳන් ඕකහන් හිටපු විජිතා කියනවා නෙපා ඔගොල්ලෝ හැමෝටම වැඩි ශක්තිමත්. ඔගොල්ලෝ මොනවා ප්ලෑන් කරත් එයාව නම් මරන්න වෙන්නේ නැහැ කියලා විජිටා කියනවා. පිකොලෝ කියනවා ඔයාට ගොඩක් කොන්ෆිඩන්ස් නේද විජිටා? අපි බලමු ගෝකු ආවට පස්සේ ඕගොල්ලන්ට ඔහොම ඉන්න පුළුවන් වෙයිද කියලා. විජිටා කියනවා ඉන්ටරෙස්ටිං. හවුද ගෝකු? එයා ඒ තරමටම පවර්ෆුල්ද? පිකොලෝ කියනවා ඔයගොල්ලෝ ඉක්මනටම දැනගන්නේ කියලා. එහෙම්මම නෙපා ටියන්ට ඇටැක් කරන්න ගන්නවා. නෙපා ටියන්ට අවසාන පාර ගහන්නෙද්දී පිකොලෝ කියනවා දැන් තමා වෙලාව අපි ඇටැක් කරමු කියලා. එහෙම පිකොලෝ නෙපාගේ පැත්තෙන් මතුවෙලා ක්‍රීලන්ට විසික් කරනවා. ක්‍රීලනුත් ඉතින් ගෝහාන්ට යවනවා දැන් ඔයා ඇටැක් කරන්න කියලා. ඒ වුණාට ඉතින් ගෝහාන් නම් හොදටම බය වෙලා එයා ගිහලා හැංගෙනවා. පිකොලෝයි ක්‍රීලනුයි කෑ ගහනවා නෑ ගෝහාන් කියලා. එහෙමම ඉතින් ඒ දෙන්නටත් කරන්න දෙයක් නැතුව ඒ දෙන්නම ඇටැක් කරනවා. ඒත් ඉතින් වැඩක් වෙන්නේ නැහැ. නෙපා එක ඩොජ් කරනවා. එහෙමම නෙපා ක්‍රීලන් ගෙන පිකොලෝගේ පිටිපස්සෙන් මතුවෙලා එයා කියනවා මම ඕගොල්ලන්ට ඒකට පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්නම්. මොකද ඕගොල්ලෝ මාව පරද්දන්න පොඩ්ඩක් හරි ලං වුණා. ඒ වුණාට හොඳ වෙලාවට ඕගොල්ලන්ගේ ප්ලෑන් එක වැඩ කරේ නැහැ. ඒකට දැන් ඕගොල්ලෝ මැරෙන්න යන්නේ. එහෙමම හොඳටම අමාරුවෙන් හිටපු ටියනුත් චත්සු කියාගෙන මැරිලා යනවා. මේ පත්ති ඉතින් hina වෙන්න ගන්නවා. මං හිතන්නේ දැන් ඔය දෙන්න විතරයි මට මරන්න ඉතුරු වෙලා ඉන්නේ කියලා. පිකොලොත් ඉතින් තරහ ගිහිල්ලා ගෝහාන් දිහා බලලා ගෝහාන් කියනවා විජිටා කියනවා නෙපා ඔය නෑම එක පරන්න එපා. එයා තමයි අපිට ඩ්‍රැගන් බෝල්ස් කෙනෙක් කියන්නේ ඉන්නේ කියලා. එහෙම පිකොලෝ ක්‍රීලන්ට කියනවා ක්‍රීලන් අපි දැන් ඩිරෙක්ට් ඇටැක් එකක් කරමු. එයා ඒ පවර් අප් කරගන්න කලින් කියලා. එහෙම මේගොල්ලෝ මල්ටිෆෝම් ටෙක්නික් කියලා එකක් යූස් කරලා ඒගොල්ලන්ගෙම ක්ලෝන් හදනවා. ඊට පස්සේ ඉතින් නෙපාට ගිහිල්ලා ඇටැක් කරන්න ගන්නවා. ඉතින් ඒගොල්ලෝ කොච්චර ක්ලෝන් හදලා නෙපා එක ගහ ගන්නවත් නෙපා ඒ ක්ලෝන් ඔක්කොම විනාශ කරලා දාලා පිකොලොවත් බිමට දානවා. එහෙම පිකොලෝ කියාගෙන ගෝහාන් වෙනවා. ඒ වුණාට පිකොලෝ නම් ගෝහාන්ව පැත්තකට සික් කරලා දානවා. ළමයි බලා ගන්න වෙලා නැහැ කියලා. පිකොලෝ ක්‍රීලනුයි ආයි නෙපා එක ගහ ගන්න යනවා. එහෙමම අපි හැමෝම මැරිලා කියලා හිතපු ටියන් නැගිටිනවා. ඉතින් ටියන්ට සත්සු මැරෙන විදිහ මතක් වෙනවා. ඒ මැරුණ එකේ දුකටත් එක්ක ටියන් තරහටම නැගිටිනවා. එහෙමම ටියන් ඇටැක් එකක් කරන්න එනර්ජි එක එකතු කරන්න ගන්නවා. එනර්ජි එක කලෙක්ට් කරලා ඉවර වෙලා නෙපාට ඇටැක් කරනවා. ඒ ඇටැක් එකේ පවර් එක දැකපු හැමෝම ෂොක් වෙලා යනවා. ඒ වුණාට නෙපාට නම් කිසිම දෙයක් වෙලා නැහැ. පව් ඉතින් ටියන් චත්සු මට එක කරගන්න බැරි වුණා කියලා ආයි මැරිලා යනවා. ටියන් කියනවා පව් අසරණ ටියන් එයා යාට තිබ්බ හැමදේම දුන්නා අපිට උදව් කරන්න. එහෙම මෙයා ගෝකු කියලා කෑ ගහනවා. විජිටා කියනවා ට්‍රස්ටිං කවුද මේ ගෝකු? එහෙමම නෙපා ක්‍රීලන්වයි පිකොලොව මරන්න එද්දිම විජිටා කෑ ගහනවා නෙපා නවතින්න කියලා. මට හිතෙනවා නෙපා මේගොල්ලෝ මේ ගෝකු කියලා කියන්නේ කැකරොට්ට කියලා. ක්‍රීලන් කියනවා ඕගොල්ලෝ කියන එකක් කියන්න එයා තමයි කියලා. විජිටා කියනවා ඔයා හිතනවද කැකරොට්ට අපිව පරද්දන්න පුළුවන් වෙයි කියලා? අඩු මෙයාට බැරි වුණා. එයාගේ අයියා රැඩිච්චවත් පරද්දන්න. රැඩිච් කියන්නේ අපිත් එක්ක කම්පෙයාර් කරද්දී ආරම් වීක් කෙනෙක් කියලා කියනවා. එහෙම පිකොලෝ කියනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න
ඕගොල්ලන්ට පුළුවන් වෙයි ගෝකුව හම්බෙන්න කියලා. විජීටා කියනවා ඉන්ට්‍රස්ටිං. අපි ඒගොල්ලන්ට පැය 3ක් දෙමු කැකරොට් වෙනකන් කියලා. හැබැයි කැකරොට් ආවේ නැත්තම් අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ව මරනවා කියලාත් කියනවා. ඉතින් අපේ ඉතුරු වෙලා ඉන්න සී ෆයිටර්ස්ට පැය 3ක් හම්බෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉතින් ගෝකු වෙනකන් කතා කර කර ඉන්නවා. එහෙමම පිකොලෝ හිතනවා මේපත් විජීටා කියන දේ අහනවා නම් විජීටා කොච්චර පවර්ෆුල් වෙන්නේ නැද්ද කියලා. මම හිතනවා ගෝකුටවත් එයාව පරද්දන්න පුළුවන් වෙයි කියලා. එහෙමම නෙපා විජීටට කියනවා විජීටා මට තවත් බලන් ඉන්න බෑ. ඇයි අපි ඒගොල්ලන්ව මරලා දාන්න නැත්තේ කියලා. විජීටා කියනවා මොකද ඇඩිෂ් කැකරොට් අපිත් එක්ක එකතු වෙන්න කියපු වෙලාවේ එයා එකතු වෙන්නේ නැහැ. ඒක නිසා එයාට පෙන්වන්න ඕනේ අපි කොච්චර පවර්ෆුල්ද එයා මොන වගේ මොඩඩද කරේ කියලා. අපි යාට ඒකට ලොකු පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ නෙපා කියනවා. ඊට පස්සේ නෙපා කියනවා විජීටා මං ඔයා හිතන විදිහට ආසයි ඒක නම් නියම් ප්ලෑන් එක කියලා. ඉතින් ක්‍රිලන් කෑ ගහන්න ගන්නවා ඇයි තාම ගෝකු නැත්තේ කියලා. එහෙමම ක්‍රිලන් පිකොලට කියනවා පිකොලෝ ඇයි අපි තාමත් මෙතන ඉන්නේ අපිට ඒගොල්ලන් කොහෙත්ම පරද්දන්න බෑ. ඒක හින්දා අපි අවස්ථාවක් තියෙන වෙලාවේ පැනලා යන් කියලා. පිකොලෝ කියනවා ඔයාට දුවන්න පුළුවන්. ඒ වුණාට ඒකේ තියෙන තේරුම මොකද්ද? කොහොම හරි ඔයාට ඒගොල්ලන් හම්බ වෙන්න වෙනවා. ඒගොල්ලන්ව දැම්මම නවත්තන එක ඊට වැඩිය ලේසි කියලා. මේක නම් මහා පිස්සුවක්. අපි කොහොමද ඒගොල්ලන්ව නවත්තන්නේ? සමහර විට ගෝකුට විතරමයි ඒගොල්ලන්ව නවත්තන්න පුළුවන්. දැන් ගෝකු ඉතින් පිකොලෝගෙන් අහනවා පිකොලෝ දැන් අපි මොකද කරන්නේ හදිස්සියේ ගෝකු ආවේ නැත්තම් කියලා. පිකොලෝ කියනවා අපි හැමෝම දන්නවා ගෝකු මේ වෙනකොට එන ගමන් ඒ වුණාට ගෝකුට පැය දෙකක් ඇතුළට එන්න බැරි වුණොත් අපිට මේ ගොල්ලන්ව බලා ගන්න වෙනවා. ඒක නිසා හැමෝම ශක්තිමත්ව ඉන්න ඕනේ කියලා. එහෙමම ගෝහාන් කියනවා මට සමා වෙන්න යාළුවනි මම අර වෙලාවේදී බය නැතුව ඇටැක් කරා නම් ටීම් තාමත් ජීවිතුන් අතර. එහෙමම පිකොලෝ කියනවා ඒක රිදෙනව නේද? ඔයා බය නැතුව ඇටැක් කරා නම් එවලේ ඔයට වැඩිය රිදෙන කඩ වෙන්න තිබ්බා කියලා. ගෝහාන් ඔයා දන්නවා ෆයිට් කරන්න ඔයාගේ ට්‍රේනින් මතක් කරගන්න. ගෝහාන් කියනවා ඒ වුණාට මම ලාස්ති නෑ පිකොලෝ. ඔයාට පුළුවන් ද මට තව ට්‍රේන් කරන්න අපිට තව පැය දෙකක්ම තියෙනවනේ කියලා. එහෙමම පිකොලෝ කියනවා ඔයාගේ ට්‍රේනින් ඉවරයි මම ඔයාට මන් දන්න හැමදේම කියලා දුන්නා. ඔයාට ෆයිට් කරන්න බැයි නම් ගෙදර යන්න කියලා. එහෙමම ඉතින් ගෝහාන් දුක හිතලා වගේ ඉස්සරහට විදගෙන යන්න ගන්නවා. එහෙමම ගෝහාන් ඉස්සරහට ලේසර් බීම් එකක් ඇවිල්ලා වදිනවා. ගෝහානුත් ඉතින් පිටිපස්ස හැරිලා බලපුවාම ඒ නන්නේ එපා. එපා ඉතින් ගෝහාන්ට පැනලා යනවා කියලා විහිළු කරන්න ගන්නවා. එහෙමම ගෝහාන් කියනවා මම මේ යන්න නෙමෙයි හැදුවේ. මට පොඩ්ඩක් වොෂ්රූම් යන්න ඕනේ වුණා. ඒකයි මම මේ පැත්තට ආවේ කියලා. එහෙමම නෙපා විහිළු කරන්න ගන්නවා. ඉතින් ගෝහාන් කෑ ගහනවා ඔහේ හෙන ගදයි කියලා. ඊට පස්සේ ඉතින් අර හිටපු තැනටම දුවලා යනවා. එහෙමම ටික වෙලාවක් ගිහලා නෙපා විජීටගෙන් අහනවා විජීටා මම පොඩ්ඩක් මේ ටවුන් එක වටේ කරගිලා විනෝද වෙලා එන්නද කියලා. විජීටා කියනවා හා ගිහින් එන්න කියලා. නෙපා හැමම ෆයිට් එක ස්ට්‍රීම් කරපු මීඩියා කට්ටිය දිහා ෆලෝ කරන්න ගන්නවා. ඒගොල්ලොත් ඉතින් වාහනේ පුළුවන් තරම් උඩරම හයියෙන් අරන් යනවා. කොච්චර කරත් ඉතින් නෙපා නම් ඒගොල්ලන්ගේ පස්සෙන් එනවා. එහෙමම ඉතින් ෆයිට් එක ස්ට්‍රීම් කරන්න ආපු මුළු ටීඩියා ටීම් එකම S2 ලේස් එකක් ගවලා විනාශ කරලා දානවා. ඊට පස්සේ නෙපා කියනවා මම දැනන් හිටියා මේක ලේසි වෙනවා කියලා. ඒ වුණාට මෙච්චර ලේසි වෙයි කියලා හිතුවේ නෑ. මේක නම් පොඩ්ඩක් අෆ්ෆන් නෑ කියලා. ඉතින් නෙපා මරන්න කියලා පෘථිවිය මුළු හමුදාම වෙයිලා. නෙපා කියනවා මම දැනන් හිටියේ නෑ මේ පෘථිවිය ඇසියන්ට හමුදාවකුත් තියෙනවා කියලා. මේක නම් ගොඩක් ෆන් වෙයි කියලා. ගවට ඇටැක් කරන්න යනවා. මේකෙන් නෙපාට කොච්චර ඇටැක් කරත් වැඩක් වෙන්නේ නැහැ. නෙපාට එක දිගට ඇටැක් කරගෙන යනවා. ඒ වුණාට ඉතින් නෙපා ගිහිල්ලා ඒ ප්ලේන් ඔක්කොම කඩලා දානවා. එහෙමම අතින් ලේස් එකක් යවලා නෙපා මුළු බෝට් එකම ඔක්කොම විනාශ කරලා දානවා. එහෙමම නෙපා කියනවා අයියෝ මට පොඩ්ඩක් දාඩිය දැම්මා මම හිතනවා විජිට මේක දකින්න නැති වෙයි කියලා. එතනින් කට් කළා අපිට පෙන්නනවා ගෝකු ස්නේක් වේ කියන්තිමේටමත් ඇවිල්ලා. ඉතින් ඒක කාමයටත් තේරෙනවා ඒකින් බෑ මිස්ටර් පොපෝල්ට කියනවා මං හිතන්නේ ඒත් එකට තාම බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එහෙමම ඉතින් කාමෙත් ගෝකුව ගන්න යනවා කියලා ටෙලිපෝර්ට් වෙනවා. ගෝකු කියනවා මම හිතනවා කාමේ මං එනකම් බලන් ඉන්න ඇති කියලා. ඉතින් අන්තිමේ නෙපා ගිහිල්ලා මුළු නගරයම විනාශ කරලා දානවා. ඊට පස්සේ නෙපා කියනවා මේ ප්ලැනට් එකත් පත් කරගන්න ගනම් කජුකණා වගේ වැඩක් කියලා. එහෙම්මම විජිටට බය වෙලා එයා යන්න ගන්නවා. විජිට ඉන්න තැනට නෙපා ඉතින් විජිට ළඟට ගිය ගමන් අහන්නේ කැකරොට් කෝ කියලා. එහෙම්මම විජිට කියනවා නෙපා ඔයා හරි කැකරොට් එන්නේ නැහැ කියලා. එහෙම්මම ඉතින් නෙපා යාගේ දුමක් ගලවලා දාලා ගොල්ලන්ව මරන්න ලෑස්ති වෙනවා. ඉතින් පිටල ප්ලෑන් එකක් හදලා හැමෝටම කියනවා ඒක අහගන්න කියලා.
ඒගොල්ලෝ මුලින්ම ක්ලියන්ට් කියනවා ඔයා ගිහිල්ලා එපාගේ අවධානය පොඩ්ඩක් ගන්න. ඊට පස්සේ මම ගිහිල්ලා එයාගේ නැට්ටෙන් අල්ලන්නම්. ඒක තමයි සෙයින්ස්ලාගේ වීක් පොයින්ට් එක. අන්න ඒ වෙලාවට ගෝහන්ට ඇටැක් කරන්න කියනවා. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ට නම් තාම හරියට ෂුවර් නැහැ මේ සෙයින්ස්ලාටත් ඒ වීක් පොයින්ට් එක තියෙනවද කියලා. හැමෝම ඉතින් කියනවා එහෙනම් අපි හැම කරමු කියලා. දැන් කට් කරලා අපිට ගෝකුව පෙන්නනවා. එයා පන්සලක් වගේ ඒක ඇතුළට ගිහිල්ලා කාමෝ හොයනවා. ඉතින් කාමෙත් කියනවා එයා ගත විල අල්ලගන්න කියලා. එහෙමම ඉතින් ඒගොල්ලෝ ටෙලිපෝට් වෙනවා. ඉතින් ගෝකු ටෙලිපෝට් වෙලා තියෙන නම් කාමගේ තැනට. එහෙමම ඉතින් එයා දුවන් ගිහිල්ලා එතනින් පයින්නවා. එහෙමම කොරන්ඩ මොකක්ද එකක් කියලා පල්ලෙහා ඉන්න පූසෙක්ට වගේ කෙනෙක්ට කතා කරලා එයා සෙන්සු බූම්බි වගේක් ඉල්ලනවා. ඒ පූසත් ඉතින් පිටසක් වල පරද්දන්න කියලා සෙන්සු බීන් එක වගේක් එවනවා. ඉතින් මේ සෙන්සු බීන්ස් වලින් කරන්නේ ආගේ හරි පවර් එක හොඳටම නැති වෙලා තියෙනවා නම් අන්නේ පවර් එක රිස්ටෝර් කරනවා වගේම වාල වෙලා තියෙනවා නම් ඒ තුවාලත් හීල් කරනවා. අව ඉතින් පවර් බූස්ට් එකක් වගේ එකක් හම්බ වෙනවා. ගෝකුත් ඉතින් එක සෙන්සු බීන් එකක් කාලා අනිත් එක තියාගන්නවා. එහෙමම ඉතින් ගෝකු ෆ්ලයින් නිම්බාස් එකට කතා කරලා ඒ කියන්න ගන්නවා. එහෙමම ඉතින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. මම ඉතින් දාන්න බැරි වුණ වීඩියෝ ටිකත් ඉක්මනට දාන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.